අයවන්න. අද උදෑසනම මෙහෙම දෙයක් කියන්න හිතුනේ. මගේ මේ රෝම කෙලින් වෙන සිද්ධියක් අද උදේ මම දැන් බයිසිකලේ පිටත් වෙලා එන වෙලාවෙත් සිද්ධ වෙච්ච එක. මම හිතුවා මේක කියන්න ඕනේ කියලා. මේකෙන් ගන්න මොන හදයක් තියෙන්න පුළුවන්. ඒකයි කිව්වේ. ඒ විතරක් නෙවෙයි. තාමත් අර උඩරහල්ලපු හුස්ම හරියටම පහත දාගන්න බැරි වුණාද කියලා මට පොඩි සැකයක් තියෙනවා. එහෙනම් මට මේක හිතුණා කියන්න. මම බයිසිකලේ පැත්තකට එනවා. මම ගාවින් ගියා නිකන් ඉරක් වගේ එකක්. මම බැලුවා මොකද්ද කියලා. දැන් මට ශබ්ද විතරයි එකපාරට ඇහුනේ. අර අපි අහලා තියෙනවානේ අකුර වදින්න කලින් ආලෝකය ඉස්සෙල්ලා එනවනේ. පිටුඩියක් කෙටුවා වගේ එහෙම එකක් දැවුවා. තප්පර ගානක් ගියේ ඉස්සරහින් වාහන දෙකක් මැද්දෙන් ගියා CT 100 බයිසිකලයක්. ඒක කොහොම ගියාද මම දන්නේ මම විශ්වාස කරන්නේ උන් දෙන්නගේ වාසනාවට විතරක් නෙමෙයි මගේ වාසනාවට තමයි උන් දෙන්න බේරුනේ කියලා. මොකද නැත්තම් ඒ අවසනාවන්ත සිද්ධිය මගේ හැටම දකින්න සිද්ධ වෙනවාද උදෑසන. ඒ නිසා මට ඒක පොඩි ෂොක් එකක් වෙච්ච හින්දා මට හිතුණා මේක කියන්න ඕනේ කියලා. මට ගොඩක් දුක හිතුනේ ඒ දඬුමොනරේ පැදගෙන ගිය ඉස්සරහින් පැදන් ගිය කොල්ලාගෙන නෙවෙයි. ඒට පිටිපස්සෙන් එල්ලිලා ගියා වඳුරු පැටියෙක් වගේ කොල්ලෙක්. අන්න ඌ ගැන තමයි මට දුක හිතුනේ. මට හිතුනේ කියන්නේ මෙහෙමයි. ඇයි අපි අපේ ජීවිතේ තව එකෙකුට තීරණය කරන්න ඉඩ දෙන්නේ? කොළුකමට උගේ මොරාල එක නගින්න ඇති. අර අන් දෙකක් තිබිච්ච කොල්ලා පැදන් ගිය බයිසිකලේ මූ පිටිපස්සෙන් ගියා වඳුරු පැටියෙක් වගේ එල්ලිලා. තව දශමයක් එහෙම වුණා නම් උගේ අම්මට තාත්තට සෝරි තමයි කියන්නේ. ඉතින් ඇත්තටම අපි අපේ තවත් කෙනෙකුගේ බයිසිකලේ පිටිපස්සෙන් ඉඳ ගන්නකොට විශේෂයෙන්ම හිතලා බලන්න වෙනවා කියලා තමයි මට මේ කියන්න උත්සාහ කරේ. මොකද මේ අපිට අපේ ජීවිතේ තව කෙනෙකුට තීන්දුව කරන්න දීලා තමයි පිටිපස්සෙන් ඉඳ ගන්න වෙලා තින්නේ අද. විශේෂයෙන්ම ඔය තරුණ පහේ අදයිය උපන්න අදයිය තරුණය ගැන විඳින අලුත් ජෙනරේෂන් එකේ කොල්ලෝ තමයි මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට. ඇයි අපි එහෙම කරන්නේ? අපිට පොඩ්ඩක් මිස්සුනොත් අපි බයිසිකලේ පැදගෙන යන කෙනා නම් අර පිටිපස්සෙන් යන යාළුවට ජීවිතයම වෙන්න පුළුවන්. ගොඩක් අනතුරුවලදී ඉස්සරහින් පැදයි යන කොල්ලටත් වඩා පිටිපස්සෙන් ගිය එක තමයි ජීවිතේ නැති වෙලා තියෙන්නේ. බයිසිකල් වල අපි එහෙම තමයි අහලා තියෙන්නේ. ඉතින් එහෙනම් මට හිතෙනවා මේක උදේම කියන්න ඕනේ කියලා. ඇත්තටම ලොමු ඩැහැ ගෑවෙන සිද්ධියක් තමයි මම අද පුහුණු දුන්නේ. ඉතින් ඒක මට මේ විදිහට වීඩියෝ එකක් විදිහට ඔබට කියන්න හිතුනේ මේක පොඩක් තවත් කෙනෙක්ගේ බයිසිකලේ පිටිපස්සෙන් ඉඳ ගන්නකොට ටිකක් හිතා බලන්න කියලා. ඒ වගේම තමයි තමන්ට වගකීමක් තියෙනවා තමන් බයිසිකලේ පදින කෙනා නම් පිටිපස්සෙන් ඉඳලා යන්නේ කවුද කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බයිසිකලේ පදින්න. ඉතින් එහෙම වුණොත් ටිකක් වැඩිපුර දුර යන්න පුළුවන්. අර කොල්ලට හිතෙන්නේ නැති සමහර විට මම බහැලා ගියා නම් කියලා. මටත් හිතුනේ එහෙම තමයි. උට බහැලා ගියා නම් ටිකක් වැඩිපුර දුර යන්න පුළුවන්. ඒ හින්දා අපි අපේ ජීවිතේ සමහර තීරණ ගනිද්දි ටිකක් සැලකිලිමත් වෙමු නේද? විශේෂයෙන්ම බයිසිකලයක පිටිපස්සෙන් ඉඳ ගන්නකොට විශේෂයෙන්ම හිතලා බලන්න. මොකද තව කෙනෙක් උඹේ ජීවිතේ තීරණය කරන්න පුළුවන්. එන්න